අපේ ජීවිතය හරියට ෆීනික්ස් කුරුල්ලගේ කතාව වගේ. පුරාවෘත්තවලට අනුව මේ ෆීනික්ස් කුරුල්ලා වයසට ගියාම එයාගේ පිහාඩු දුර්වල වුණාම එයා මැරෙන්න බය වෙන්නේ නැහැ. එයා කරන්නේ කවුරුත් නොහිතන දෙයක්. එයා උස් කන්දක් උඩට ගිහින් එයාම හදාගත්ත කැදැල්ලට ගිනි තියාගෙන ඒ ගින්න මැද්දට පනිනවා. ඒ වෙලාවේ බලන් ඉන්න අයට පේන්නේ විනාශයක් විතරයි. ගින්න නිවුනම එතන ඉතුරු වෙන්නේ අලු ගොඩක් විතරයි. ඉවරයි. ෆීනික්ස් මැරුණා කියලා හැමෝම හිතනවා. ඒත් ඒ අය දන්නේ නැහැ ඒ අලු ගොඩ ඇතුලේ සිද්ධ වුණේ මොකක්ද කියලා. ෆීනික්ස් කුරුල්ලා පිච්චුනේ මැරෙන්න නෙවෙයි. එයා පිච්චුවේ එයාගේ පරණ දුර්වල කිලිරුණු පිහාටු. මොකද එයා දන්නවා අලුත් වෙන්න නම් පරණ දේවල් අලු වෙන්නම ඕනේ කියලා. 2025 දී ඔයාට උණු හැම නරක දෙයක්ම ඒ ගින්නක් කියලා හිතන්න. ඒ ගින්නෙන් පිච්චුනේ ඔයා නෙවෙයි. ඔයාගේ පරණ වැරදි, ඔයාගේ බය සහ ඔයාගේ දුර්වලකම්. දැන් ඔයා ඉන්නේ අලු ගොඩක් උඩ තමයි. හැබැයි අඬන්න එපා. අලු ගොඩක් කියන්නේ අවසානය නෙමෙයි. ඒක අලුත් ආරම්භයක පස් කැටය. 2026 කියන්නේ ඔයාගේ අවුරුද්ද. දැන් නැගිටින්න. ඇඟේ තියෙන අලු ගසා දාන්න. ඔයා ගින්නෙන් බේරුණු කෙනෙක් නෙවෙයි. ඔයා ගින්නෙන් අලුතින් උපන්න කෙනෙක්.